හායි යාළුවනේ. හැමදාම හවස 5ට ලස්සන කතාවක් අරන් එන මම රංගි දිල්ෂානි. channel එක subscribe කරලා දිගටම මාත් එක්ක ඉන්න. ලස්සන කතාවක් අහන්න. පෙරදා රාත්‍රියේ වැසිබිඳු වීදුරු මත තවමත් ශේෂව තිබුණද උදෑසන හිරුරැස් මන්දිරයේ ජනේලය තුලින් එබිකම් කරමින් තිබුණි. සියාරා සෙමින් දැස විවෘත කළාය. පුරුදු පරිදි රන්දී රැඳමත නොවීය. එහෙත් ඔහු නිදා සිටි පෙදෙස් රැඳී තිබූ ඒ රළු උණුසුමත් ඔහුගේ සිරුරෙන් වහනය වන සැඬල්වුත් සුවඳත් මුළු කාමරය පුරාම තවමත් සැරිසරමින් තිබුණි. රාත්‍රිය පුරා ඇඳ සිටි තුනී රාත්‍රී ඇඳුම මාරු කරනු පිණිස සියාරා කණ්ණාඩි මේසය අසලට ගියාය. ඇය සෙමින් ඇගේ උඩු ඇඳුම ගලවා දමද්දී කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කාමරයේ දොර විවෘත විය. ඇතුළට පැමිණියේ රන්දීර්ය. නිර්වත් වූ උරහිස් සහ සියුම් සිරුර කණ්ණාඩියෙන් දුටු රන්දීර්ගේ පියවර මොහොතකට නතර විය. සියාරා බියෙන් සහ ලැජ්ජාවෙන් ගැස්සී ගියාය. ඇය වහා ගලවා දැමූ ඇඳුමගෙන තම පපුව වසාගත්තේ දැස් තද කර පියා ගනිමිනි. ඇගේ මුළු සිරුරම අපහසුතාවය නිසා රතු වී තිබුණි. මම නිසා හොඳයි. රන්දීර් රළු ලෙස පවසමින් තම බෑල්ම වහා ඉවතට හරවා ගත්තේය. තමුසෙට තේරෙන්නේ නැද්ද කාමරයේ දොරට ලොක් එකක් තියෙන්නේ මේ වගේ වෙලාවක පාවිච්චි කරන්න කියලා? මම වෙනුවට වෙන එකෙක් ආවා නම් මොකද වෙන්නේ? ඔහුගේ හඬ හියුවේ අනදීමකි. සියාරා කිසිවක් නොකියාම වේගයෙන් තම ගවුම ඇඳගත්තාය. ඇගේ හදවත තවමත් වේගයෙන් ගැහෙමින් තිබුණි. ඇය සෙමින් ඔහු දෙස බැලුවේ ඔහු අත තිබූ සුදු පැහැති ලියුම් කවරය දැකය. ඕක ඇඳගෙන මෙහෙට එනවා. මේක බලනවා මොකද්ද කියලා? රන්දීර් ඇඳේ කොනක අසුන් ගත්තේය. ඔහුගේ දැස් තියුණු ලෙස සියාරාගේ මූණ මත නතර වී තිබුණි. සියාරා බියෙන් සහ කුතුහලයෙන් ඔහු අසලට ගියාය. තමුන්ගේ අම්මා උදේ කෝල් කළා. වැදගත් ලියුමක් ඇවිත් කියලා තමුන්ගේ නමට. මම මිනිහෙක් යවලා එක ගින්න ගත්තා. බලන්න මොකද්ද කියලා? සියාරා විවුලන දැතින් ලියුම් කවරය අතර ගත්තාය. එහි ලිපිනයෙහි තමාගේ නම සහ රජයේ නිල ලාංඡනය දුටු සැනින් ඇගේ හදවත නතර වන්නාක් මෙනි. ඇය සීරුවට කවරය විවෘත කළාය. ලියුමේ සඳහන් වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෛද්‍ය පීඨ ප්‍රවේශය 2026. සියාරා බණ්ඩාරමිය, ඔබ විසින් පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඔබව තෝරගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු. ඒ අකුරු දකිද්දි සියාරාගේ ඇස්වගෙන් කඳුළු බිඳක් කඩා වැටුණි. ඒ වසර ගණනාවක ඇගේ මහන්සියේ නිදි නැති රාත්‍රින්වල ප්‍රතිඵලයි. ඇගේ එකම හීනය වෛද්‍යවරියක වීමයි. එහෙත් ඒ හීනය අතට ලැබෙන මොහොතේ ඇය සිටින්නේ තමාගේ කැමැත්තට පරිබාහිරව දරුණු මරණායකයෙකුගේ සිරකාරියක ලෙසය. ඒ සාර්ථකත්වය සමරන්නට අද ඇයට අයිතියක් නැත. ඇය අසරණව ඒ ලියුම දෙස බලා සිටියාය. මොකද්ද ඕක? මොනවද තියෙන්නේ? රන්දීර් රණ කළේය. මම ඕක කියවුවේ නැහැ. තමුසේගේ නමට ආපු ලියුමක්. මම මුලින්ම කියවන එක හරි නැති නිසා. කියවනවා. මොකද්ද තියෙන්නේ? සියාරා ගැහෙන හඬින් කඳුළු පිසදා ගනිමින් ඔහු දෙස බැලුවාය. මම මෙඩිකල් සිලෙක්ට් වෙලා කැම්පස් යන්න ලියුම ඇවිත්. ඇගේ හඬ බිඳී ගියේය. ඇය බලාපොරොත්තු වූයේ ඔහුගෙන් සුබ පැතුමක් නොවේ. තම නිදහස අහිමි වූ මොහොතක තම අනාගතය මෙවැනි කළු සෙවණැල්ලක් යට වැළලී යන අයුරු ඇයට පෙනෙමින් තිබුණි. රන්දීර් මොහොතක් නිහඬ විය. වෛද්‍යවරියක වීමේ සිහිනයක් ඇති මේ සුකොමල කෙල්ලව තමාගේ රළු ලෝකය තුල සිර කරගෙන සිටීම ගැන ඔහුගේ හිතේ කුඩා පැකිලීමක් ඇති වුවද ඔහුගේ මුවින් පිට වූයේ වෙනත් වදන් පෙළකි. ඩොක්ටර් කෙනෙක්, මගේ ගෑණි ඩොක්ටර් කෙනෙක් වුණාම ලෝකෙ මිනිස්සු මට hina වෙයි සියාරා. ඔහු නැගිට ඇය අසලට පැමිණියේය.
ඇගේ දෑතේ තිබූ ලියුම උදුරාගත් ඔහු ඒ දෙස මොහොතක් බලා සිටියේය. සාර්ථකත්වය සතුටට වඩා ඒ සාර්ථකත්වය තමාගේ අයිතිය යටතේ පවතින බව පෙන්වීමට රන්දීරට අවශ්‍ය විය. සියාරා බිම බලාගෙන ඉකිගසන්නට විය. ඇගේ හීනය දැන් ඇත්තේ මේ රළු මිනිස්සාගේ දෑත මතය. ඔහු එය පෑගුවහොත් ඇගේ මුළු අනාගතයම අලු වී යනු ඇත. රන්දීර ඒ ලියුම දෙස මොහොතක් නිහඬව බලා සිටියේය. ඇගේ දෑස්වල තිබූ බලාපොරොත්තු සුන් වූ බැල්ම ඔහුට නුහුරු රිදුමක් හදවතේ කොනක ඇති කළත් ඔහු ඒ පිටතට පෙන්වූයේ නැත. සීරුවට ලියුම නැවත කවරයට දැමූ ඔහු ඒ කණ්ණාඩි මේසය මතින් තැබුවේ ඉතා ගෞරවයකින් යුතුවය. ඇගේ ජීවිතයේ වටිනාම ජයග්‍රහණය පෑගීමට තරම් ඔහු නීච නොවීය. ඔය අඬන එක නවත්ත ගන්නවා. හෙට අනිද්ද තම්සි දොස්තර නෝනා කෙනෙක් වුණාම ඔහොම ඇඬුවොත් ලෙඩ්ඩු මැරෙයි බය වෙලා. ඔහු රළු ලෙස පැවසුවත් ඒ වදන් තුල වූයේ මුදුරු උපහාසයකි. ඔහු දොර අස්සරට ගොස් නැවත හැරුණේය. දැන් ඔය මුණ පිහදාගෙන ලෑස්ති වෙනවා. තව පැයකින් අපි ටවුන් එකට යනවා. අද රැට මේ ගෙදර පාටි එකක් තියෙනවා. මගේ නෝනා විදිහට මුළු ලෝකෙම තමුන්ව දකින්න ඕනේ අද. සියාරා පුදුමයෙන් ඔහු දෙස බැලුවාය. shopping යන්න? අය මට ඇඳුම් තියෙනවනේ. මම දන්නවා තමුසට ඇඳුම් තියෙනවා කියලා. හැබැයි අද රැට තමුන් අඳින්න ඕනේ මම කැමති ඇඳුමක්. ඒ නිසා ලෑස්තිලා ඉන්නවා. ඔහු කාමරෙන් පිටව ගියේය. රන්දීර් කිසිම දිනක සියාරගේ සුන්දරත්වය අගය කර වචනයක්වත් පවසා නැත. එහෙත් ඔහුගේ මැරහිත ඇතුලේ ඇය පිළිබඳ වූයේ අමුතුම ආඩම්බරයකි. විශේෂයෙන්ම ඇගේ නිරෝගී සුදුමැලි හමත් දණහිස දක්වාම ගලා යන්නේ මනස්කාන්ත රැලි ගෙසුණු දිගු කෙස් කලඹත් රන්දීර්ගේ දැස් වශී කර ගැනීමට සමත් වී තිබුණි. දහසක් ගැහැණු අතර වුවද සියාරා සතුවේ අහිංසක චාම් සුන්දරත්වය අන් කිසිවෙකුට සමකල නොහැකි බව ඔහු දැන සිටියේය. තමා වැනි රළු මිනිසෙකුට මෙවැනි මුතු මලක් හිමිවීම ඔහුට මහා ජයග්‍රහණයක් මෙන් දැනුනි. පැයකට පසු ඔවුන් නගරයේ ප්‍රධානතම රෙදිපිලි ප්‍රදර්ශනාගාරයක සිටියහ. රන්දීර්ගේ ආරක්ෂකයන් වෙළඳ සැලේ දොරටු අසල මුර කරද්දී රන්දීර් සියාරා සමග ඇතුළට ගියේය. ඔහු කිසිදු ඇඳුමක් දෙස නොබලා එක්වරම ඉතාමත් චාම් එහෙත් අතිශය සුපෝකභෝගී පෙනුමක් ඇති ලා රෝස පැහැති දිග ගවුමක් අතට ගත්තේය. මේක තමුන්ට ගැලපේ. මේක ඇඳලා බලනවා. සියාරා එය රැගෙන ඇඳුම් මාරු කරන කාමරයට ගියාය. මද වේලාවකින් ඇය ඒ ඇඳගෙන එළියට එද්දී රන්දීර්ගේ හුස්ම පවා මොහොතකට නතර විය. රන්දීර් ඇය දෙස බලා සිටියේ අසීහෙන්මෙනි. ගවුම ඇගේ සිරුරට ඉතාමත් අලංකාර ලෙස පෑහී තිබුණි. සියල්ලටම වඩා ඇගේ දිගු කෙස් කලඹ උරහිස දිගේ පහළට වැඩි තිබුණු අයුරු දකිද්දී රන්දීර්ට හිතුනේ තම පපුව පලාගෙන එන තරම් ආඩම්බරයක් තමාට දැනෙන බවයි. මේ මගේ බිරිඳ. අද රැට මුළු නගරයම මේ සුන්දරත්වය දැකලා රන්දීර්ගේ වාසනාව ගැන ඊර්ෂ්‍යා කරයි. ඔහු තමාටම මුණා ගත්තේය. එහෙත් ඔහු ඇය අසලට ගොස් පැවසුවේ වෙනත් දෙයකි. නරකම නෑ. හැබැයි ඔය කොණ්ඩේ ගොතන්න එපා. අද රැට ඔක ඔහොමම ලිහලා දානවා. මම කැමති නෑ මගේ යණිගේ ලස්සන කොණ්ඩේ හිර කරලා තියෙනවට. ඔහු රළු හඬින් පවසා මුදල් ගෙවීමට ගියේය. සියාරා කණ්ණාඩියෙන් තමා දෙස බලාගත්තේ පුදුමයෙනි. රන්දීර්ගේ වචනවල රළු බව තිබුණත් ඔහුගේ දැස් තුළ වූ ඒ තප්පරයක ආදරණීය බැල්ම ඇයට නොදැනී ගියේ නැත. ඇය සෙමින් ඇගේ දිගු කොණ්ඩේ අතගා බැලුවාය. මේ රළු මිනිසා ඇගේ මේ සුන්දරත්වයට මෙතරම් ලෝභ බව ඇය පළමු වතාවට තේරුම් ගනිමින් සිටියාය. සන්ධ්‍යාව උදා විය. මන්දිරය පුරා විදුලි බුබුලු දැල්වෙමින් සුවඳ විලවුන් සහ මල් සුවඳ මුසූ මංගලශ්‍රීය
පැතිර ගියේය. රන්දීර් තම කළු පැහැති සුපෝකභෝගී කෝට් ඇඳුමින් සැරසී අතිශය ගාම්භීර පෙනුමකින් යුතුව කාමරයෙන් නික්මුණේය. සියාරා ඉක්මනට ලෑස්තිලා පහළට එනවා. වැඩි වෙලාවක් නෑ. ඔහු රළු ස්වරයෙන් අණ කළද ඔහුගේ හදවතේ වූයේ ඇය දකින්නට ඇති නොසන්සුන් කුතුහලයකි. පැයකට පමණ පසු මන්දිරයේ සාලයේ සිටි සියලු දෙනාගේ කතාබහ මොහොතකට නතර විය. සියල්ලන්ගේම දැස් උඩුමහල දෙසට යොමු වූයේ දෙලොවින් වැඩම කළ දේවදූතිකාවක පැමිණීම බලාපොරොත්තුවෙන් වෙනි. පියගැට පෙළ මුදුනේ සියාරා පෙනී සිටියාය. ඒ චාම් දිගු ගවුම ඇගේ සිරුරට පෑහී තිබුණේ එය ඇය වෙනුවෙන්ම නිර්මාණය කළක් මෙනි. ඇය තම දිගු කෙස් කලඹ එක පසකට දමා පෙර දිනක රන්දීර් දුන් ඒ රන්මාලය පමණක් පැළඳ සිටියාය. මුහුණට දැමූ ඉතාමත් චාම් මේකප් එක ඇගේ ස්වාභාවික සුන්දරත්වය දෙගුණ තෙගුණ කර පෙන්වීය. ඇය සෙමින් බියමුසු බැල්මකින් යුතුව පියගැට පෙළ දිගේ පහළට බසින්නට වූවාය. පහළ සිටි රන්දීර්ගේ හුස්ම පවා මොහොතකට නතර විය. ඔහුගේ තියුණු දෑස් ඇගේ රූපය මත ඇලී තිබුණි. ඔහු දහසක් සුන්දර ගැහැණුන් දැක ඇතත් මෙවැනි අහිංසක මෙන්ම මෝහනීය සුන්දරත්වයක් ඔහු කිසිදා දැක නැත. ඔහුට දැනුනේ මුළු ලොවම තමාගේ පාමුල වැතිරී ඇතිසේය. මේ දේවදූතිකාව රන්දීර් නම් රළු මැරයාගේ අයිතියකි. ඒ සිතුවිල්ල ඔහුගේ පිරිමි හිත ආඩම්බරයෙන් උදම් කළේය. ඔහු වහා ඇය දෙසට පියමැන්නේය. පියගැට පෙළ අවසානයේ නැවතී සිටි සියාරා අසලට ගිය රන්දීර් ඇගේ වෙවුලන සිනිඳු අත්ල තමාගේ රළු දෑතින් දැඩිව අල්ලා ගත්තේය. ඒ ස්පර්ශය තුළ තිබුණේ අසීමිත හිමිකාරීත්වයකි. අද රැට මේ මන්දිරය විතරක් නෙමෙයි මුළු ලෝකෙම ලස්සන දේත් මගේ ළඟ තියෙනවා. ඔහු ඇගේ කනස්සලට නැමී ඉතා පහත් හඬින් මෙමුණුවේය. ඒ හඬෙහි පෙර තිබූ රළු බවට වඩා තිබුණේ අභිමානයකි. ඔහු ඇගේ අත නොහැර මන්දිරයේ සිටි ප්‍රභූ අමුත්තන් සහ තම ගෝලයන් වැදින් ඇයව කැඳවාගෙන ගියේය. රන්දීර්ගේ පියවරවල තිබූ උඩගු බවත් සියාරාගේ මෙමට බර වූ චාම් පෙනුමත් දෙස සියල්ලම බලා සිටියේ වශී වූවන් මෙනි. දරුණු ව්‍යාප්‍රයකු තමාගේ එකම වස්තුවසේ මුදුළු නුවත්තියක රැකගන්නා විලාශය ඒ දසුනින් මනාව පිළිබිඹුවිය. රාත්‍රී සාදයේ ඉතා උත්කර්ෂවත් අයුරින් ගලා ගියේය. රන්දීර් තම ව්‍යාපාරික මිතුරන් සහ ප්‍රභූ අමුත්තන් සමග පිළිසඳරේ යෙදුණද ඔහුගේ සිතත් දැසත් නිරන්තරයෙන් නැවතුනේ සියාරා අසලමය. ඇය අනික් අමුත්තන්ගේ බිරින්දෑවරුන් සමගත් අතිශය චාම්ව සහ සුහදව කතාබස් කරන අයුරු දකිද්දි ඔහුගේ පපුව අභිමානයෙන් පිරී ගියේය. ඇය කොතැනක සිටියත් ඇගේ ඒ දිගු කෙස් කලඹත් චාම් ගවුමත් ඔහුට සමූහය අතරින් කැපී පෙනුණි. එහෙත් ඒ සුන්දරත්වය ඉවසාගත නොහැකි වූ ඊර්ෂ්‍යාවෙන් පිරුණු දෑසක් ඒ අසලම විය. සියාරා මදක් වෙහෙස නිවා ගැනීමට මන්දිරයේ එළිමහනේ තිබූ දැවැන්ත දිය තටාකය අසලින් සෙමින් ඇවිද ගියාය. නිල්වන් දිය මත සඳ එළිය පතිත වී තිබූ ඒ මොහොතේ එකවරම පිටුපසින් පැමිණි කාන්තාවකගේ දෑතක් සියාරාගේ උරහිසට තෙරපුමක් ලබා දුන්නේය. තත්පරයකින් සියල්ල සිදුවිය. සියාරා පැළඳ සිටි උස් විලුඹ සහිත පාවහන් ලිස්සා ගිය අතර කිසිවක් කර කියාගත නොහැකි වූ ඇය දිය තටාකය මැදට ඇද වැටුණාය. කවුරු හරි උදව් කරන්න! අමුත්තන් අතරින් කෑ ගැසීමක් ඇසුණි. සියාරාට පිහිනීමට නොහැකි විය. ඇය දෑත් ගසමින් දිය මතු පිටට ඒමට උත්සාහ කළත් බරති ගවුම ඇයව තව තවත් දී යටට ඇදගත්තේය. අමුත්තන් කලබල වී බලා සිටියදී මාරුතයක් මෙන් එතනට කඩා වැදුනේ රන්දීර්ය. ඔහු තම වටිනා කෝට් ඇඳුම ගලවන්නටත් පමා නොවී එකවරම දිය තටාකයට පැනගත්තේය. ඔහු සියාරාව දෑතින් ඔසවාගෙන ගොඩට ගෙන එන විටත් ඇය සිටියේ දෑස් පියාගෙනය. ඇගේ සිරුර පණ නැති වී තිබූ අතර මුහුණ සුදු මැලි වී තිබුණි. සියාරා ඇස් අරින්න! රන්දීර් ඇයව බිම තබා උමතුවෙන් මෙන් කෑ ගැසුවේය.
අවට සිටින පිරිස දෙසවත් නොබැලූ ඔහු වහා ඇගේ පපුව මත තම ශක්තිමත් දෑත් තබා තෙරපන්නට විය. ඔහුගේ හද ගැස්ම වෙනදාට වඩා වේගවත් වී තිබුණි. එය බියක්ද නැතිනම් ඇය අහිමි වේ යැයි උපන් වේදනාවක්දැයි ඔහුටම වැටහුණේ නැත. කිහිපවරක් ඇගේ පපුව තෙරපුවද ඇයගෙන් ප්‍රතිචාරයක් නොවීය. තවත් පමා නොවී රන්දීර් ඇගේ මුවට තම මුව තබා කෘතිම්ම හුස්ම ලබා දෙන්නට විය. මුළු සාදයම නිහඬ විය. රළු මැර නායකයෙකු තමාගේ පතිනිය වෙනුවෙන් දරන මේ දැඩි උත්සාහය දෙස සියල්ලන්ම තුෂ්ණිම්භූතව බලා සිටියහ. දෙවරක් තෙවරක් ඔහු ඇයට ජීවය ලබා දෙන්නට වෙහෙසුණේය. හදිසියම සියාරා දැඩි කැස්සක් සමගින් වතුර පිට කරමින් දෑස් විවර කළාය. ඇය හතිලමින් රන්දීර්ගේ කෝට් එකේ අත් දෙකෙන් තදින් අල්ලා ගත්තාය. රන්දීර් මහා හුස්මක් හෙළමින් ඇයව දෑතින් ඔසවා ගත්තේය. ඔහුගේ මුළු සිරුරම දියෙන් පෙගී තිබුණද ඔහුට එය ගැන වගක් නොවී. බය වෙන්න දෙයක් නෑ. එන්ජොයි ගයිස්. ඔහු අවට සිටි පිරිස දෙස බලා එහෙම කියා ඇයව එතනින් රැගෙන ගියේය. ඔහු සිරුරෙන් වැగిරෙන දියබිඳු සමගින් සිහිය නන්නාඳුනන ලෙස තමාට වාරු වී සිටි සියාරව දෝතටගෙන උඩුමහලේ තම කාමරය දෙසට වේගයෙන් පියවර මැන්නේය. ඔහු ඇය දෙස බැලුවේ වෛරයෙන් නොව තමාගේම ජීවිතය බේරාගත්තාක් වැනි ආඩම්බරයකින් සහ සහනයකිනි. රන්දීර් ඇයව අතිශය මුදු ලෙස ඇඳමත හාන්සි කරවූයේ වටිනා පලිගු බදුනක් තබන්නාක් මෙනි. දියෙන් පෙඟී බර වූ තම කෝට් ඇඳුම ගලවා පසෙකට විසි කළ ඔහු වහා වියලි සලුවක් ගෙන සියාරාගේ මුහුණ සහ තෙතබරිත කෙස් කලඹ සෙමින් පිසදා දැමුවේය. ඇගේ සුදු මැලි වූ මුහුණට ලේ පැහැය මතුවන තුරාම ඔහු නොයිවසිල්ලෙන් ඇය දෙස බලා සිටියේය. එහෙත් දියෙන් පෙඟුණු ඇගේ ගවුම දැන් ඇගේ සිරුරට තද වී තිබුණේ ඇයට හුස්ම ගැනීමට පවා බාධා පමුණුවමිනි. රන්දීර් මොහොතක් පසුබට විය. ඔහුගේ රළු ඇඟිලි වෙවුලන්නට වූයේ ජීවිතයේ පළමු වතාවටය. ඔහු සෙමින් ඇයව මදක් ඔසවා ගවුමේ පසුපස වූ සිහින් පටි එකින් එක ලිහා දැමුවේය. කර දෙසින් ගවුම මදක් පහත් වෙද්දී සඳේලියකටත් වඩා පිවිතුරු ඇගේ ඒ රන්වන් සම ඔහුගේ දෑස් මවිත කළේය. ජීවිතයේ දහසක් ගැහැණුන් දැක ඇති රන්දීර්ගේ දඩබ්බර හිත තුළ සියාරගේ මේ අහිංසක නිරුවත හමුවේ උපන්නේ මෙතෙක් නූපන් ආදරණීය හැඟීමකි. ඇය සැබවින්ම ඔහුගේ පතිනියයි. ඇගේ මේ සුන්දරත්වය මත තම හිමිකාරිත්වය සටහන් කරන්නට ඔහුට සෑම අයිතියක්ම තිබුණි. ඇගේ රෝස පැහැති දෙතෝල් අතරින් පිටවන උණුසුම් හුස්ම ඔහුගේ මුහුණට දැනෙද්දී ඇයව දැඩි ලෙස සිපගන්නට රන්දීර්ගේ සිත පෙළඹුණි. එහෙත් ඔහු තම දෑත් තදින් මිටි කරගත්තේය. නෑ, සිහියක් නැති ගෑණියෙක්ගෙන් ප්‍රයෝජන ගන්න තරම් මම නීචයෙක් නෙවෙයි. මට ඕනේ උඹේ ඇස් ඇරිලා තියෙද්දි උඹේ කැමැත්තෙන්ම උඹව මගේ කරගන්න. ඔහු තමාටම රහසින් මුමුණා ගත්තේය. තම සිතේ නැගුණේ අනුරාගී හැඟීම පාලනය කරගත් රන්දීර් ඇයව රෙද්දකින් ආවරණය කර ඇය අසලින් වසුන් ගත්තේය. ඔහුගේ දෑස් තුළ වූයේ මින් පෙර කිසිවෙකුට නොපෙන්නූ මුදු බවකි. ඇය තවමත් සිටින්නේ අඩ නින්දේය. එහෙත් මේ රාත්‍රිය ඔවුන් දෙදෙනාගේම ජීවිතවල නොපෙනෙන බැඳීමක ආරම්භය සනිටුහන් කර අවසන්ය. පිටත මන්දිරයේ සහලේ උණුසුම් වී තිබුණේ ඇයව තල්ලු කළේ කාන්තාව කවුදැයි සෙවීමේ මෙහෙයුමෙනි. රන්දීර්ගේ කෝපය තවමත් නිවී නැත. හෙට උදෑසන ඉර පායද්දී මේ මන්දිරය තුල ලේ වැගිරීමක් සිදුවේද? නැතිනම් සියාරගේ මේ අහිංසක සුවඳ රන්දීර්ගේ මැර හිත සම්පූර්ණයෙන්ම විනාශ කරයිද?